හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අදත් ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා. ඉතින් සුපුරුදු විදියට මම අදත් ගෙනල්ලා තියෙනවා අලුත් perfume ටිකක් ඔයාලත් එක්ක review කරන්න. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි එහෙනම් අද වීඩියෝ එකට යමු. හරි යාළුවනේ. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ SEO brand එකේ තියෙන perfumes 6ක්. මේ 6 ladies අයට 3ක් සහ පිරිමි අයට 3ක් විදිහට තමයි මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ perfume 6 ගැන අද වීඩියෝෙන් කතා කරමු. මම SEO එකේ SEO perfume 3ක් ගැන මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක අපේ men perfume ගැන තමයි වීඩියෝ එකක් කරේ. ඉතින් අද දෙකම ගෙනල්ලා තියෙනවා. men perfume මේක මගේ ස්ටෝර් එක අලුතෙන් ආපු perfume 3ක්. ඒ වගේම අලුතෙන් කියන්නේ මේව තිබ්බ මං ගාව. ඉතින් මම වීඩියෝ එක කරන්නේ අද. ඉතින් ඒක නිසා අපි බලමු මේ වලත් සුවඳ කොහොමද? ප්‍රයිස් කොහොමද? ලොන් ලාස්ටිං එක කොහොමද කියන විස්තර ටික වීඩියෝෙන් කතා කරමු. ඉතින් මම මොනවාද perfumes කියලා හඳුන්වලා දීලා ඉන්න යාළුවනේ. අපේ මේ තුන තමයි අපේ ladies ලා දෙන perfume තුන. Olivia, Jeopard and Life is Beautiful කියන perfume තුන. මේක යාළුවනේ 50 ml perfumes. ඉතින් මේ වල 22 ml ඒ වගේම 100 ml එනවා. ඔය දෙකම එනවා. මේ මම අද වීඩියෝ එක කරන්නේ 50 ml එකෙන්. ඉතින් එකම සුවඳ ඒ සයිසස් තුනේම ඉන්න එකම සුවඳ. අද මම ඔයාලට විශේෂ ඔෆර් එකක් දෙන්න තමයි මේ perfumes ටික මම ගෙනාවේ. ඉතින් ඒක හරි. ඊළඟට අපි බලමු මෙන් perfume තුන මොනවද කියලා. රජ්හෝමි ඉන්නේෂියන් බ්ලූ BLU කියලාත් කියනවා බ්ලූ කියලාත් කියනවා. ඉතින් මේ හය තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මේ හැම එකක්ම යාළුවනේ ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් perfume වල ඉන්ස්පයර්ඩ් version කිව්වොත් මම හරි. හරි යාළුවනේ. ඔයාලට perfume ඉතින් පාවිච්චි කරන අය දන්නවා මේ box එකේ තියෙන පින්තූර ටික දැක්කම ඔයාලට මේවා දැකලා පුරුදුයි කියලා මම අනිවාර්යෙන් දන්නවා. ඉතින් ඒකයි මම කිව්වේ මේ හැම එකම ඒ branded perfume වල inspired version. හරි යාළුවනේ. ඉතින් මේ perfumes ඔක්කොම made in India. අපි ඉස්සරින් බලමු ladies perfume එක කොහොමද කියලා. Olivia එකක් බලමු. මේක යාළුවනේ කඩාට බලමු. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේකේ බෝටල් එක එන්නේ. ඉතින් මම මේ ඔක්කොම ටික කඩන්නේ නැහැ. මම මේ ගැන විස්තරයක් ඔයාලට කියන්න. මට බොටල් එකේ හැඩය පෙන්වන්න තමයි වමනා තිබ්බේ. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ 50 ml SEO 50 ml ladies perfume එකේ බොටල් එක එන්නේ. මෙන්න මේ සයිස් එකට කලර්ස් වෙනස් වෙනවා. මේ එකම ඩිසයින් එක කලර්ස් ටික විතරයි වෙනස් වෙන්නේ. සහ ස්මෙල් එක. ඉතින් අපි බලමු ඔලිවියා එකේ සුවඳ කොහොමද කියලා. මේක යාළුවනේ ඇත්තටම මේකේ හොඳ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ මේ නිකන් මොකද්ද කියන්නේ පොඩි මේ අර ස්වීට් ස්මෙල් එකක්. ඒ කියන්නේ අපි ඔය කන ස්වීට්ස් ಜಾති තියෙන්නේ කේක් ඔය චුවින් ගම් එතකොට ඒ වගේ අර ස්වීට්ස් ಜಾති චුවින් ගම් නෙමෙයි. ඒ වගේ අර පොඩි කියන්නේ ෆුඩ් වල තියෙන ස්වීට්ස් අන්න ඒ වගේ ස්මෙල් එකක් තමයි මේකේ එන්නේ. ඊට පස්සේ මේ ජැපඩ් එක ගත්තම යාළුවනේ ජැපඩ් එකෙත් මේ තුනේම සුවඳ වල ගොඩක් දුරට සමානයි. ජැපඩ් එකත් අපි කමන්න අපි ඒකත් අන්තප් කරගෙන බලමු. මොකද සමහර වෙලාවට මං සුවඳ කලින් ස්මෙල් කරලා තිබ්බට යාළුවනේ වීඩියෝ කරන වෙලාවට ඒක අර හරියටම ඒක ස්මෙල් කරලා බලන්න නැතුව සුවඳ කියන්න ටිකක් අමාරුයි. කොහොමද යාළුවනේ මේවල අර
කියන්නේ නෝට්ස් එහෙම වෙන් කරලා අඳුර ගන්න බෑ. කියන්නේ එහෙම නෑ. ඉංග්‍රීසි ටික විතරක් දාලා තියෙනවා. ඉතින් අර නෝට්ස් මේකයි නෝට් එක මේකයි එහෙම කියලා කියන්න මේවල බෑ. ඉතින් ගොඩක් බජට් එකට යන පර්ෆියුම්ස් ටිකක් තමයි මේ SEO එකේ එන පර්ෆියුම්ස්. ඉතින් යාළුවනේ ජැපඩ් එක තියෙන්නේ මෙන්න මේ විදියට. මේකෙත් අපි ස්මෙල් එක බලමු. මම ඔයාලට කිව්වා වගේ එකම ෂේප් එකම එක කලර් එකයි ස්මෙල් එකයි විතරයි වෙනස් වෙන්නේ. මේකත් අපි බලමු. මේක යාළුවනේ ටිකක් පොඩ්ඩක් සරගතියක් මේකේ තියෙනවා. මේකට අර අපි යූස් කරන පවුඩර් පැරිස් පවුඩර් එක තියෙන්නේ. අන්න ඒ වගේ තුනක් තමයි මේකේ තියෙන්නේ. පොඩක් පවුඩර් තුනක් තියෙන්නේ. හැබැයි මේ හරි සුවඳයි මේක ඇත්තටම. අර මට මේක ස්ප්‍රේ කරපු එක මතක් වුණේ පැරිස් පවුඩර් එක. ඒ වගේ ඒකට ගොඩාක් සමාන ස්මෙල් එකක් මේකේ තියෙන්නේ. අපි ඊළඟට බලමු Life is Beautiful. මේක නම් මම පාවිච්චි කරලා තියෙන පර්ෆියුම් එකක් යාළුවනේ. මේ තුනෙන්ම ගොඩක් යන පර්ෆියුම් එකක් තමයි මේක. මේ ගොඩ කාලයක් ස්ටොක් අවුට්ලා තිබ්බා. ඉතින් දැන් තමයි මට මේක ස්ටොක් ගන්න පුළුවන් වුණේ. මේකත් යාළුවනේ මේක නම් ගොඩාක් හොඳ ස්වීට් ස්මෙල් එකක් තමයි මේ පර්ෆියුම් එකේ තියෙන්නේ. ඒ වගේම බොක්ස් එකත් හරි ලස්සනයි. මේක පොඩි ඉස්සරහ ෂයින් ගතියක් තියෙනවා. ඉතින් අර බජට් එකකට gift එකක් දෙන්න නම් මේ පර්ෆියුම්ස් ඇත්තටම හොඳයි. අපි ඊළඟට බලමු අපේ men collection එක. ඉතින් මේකෙත් මම BLU එක මේක අන්ටැප් කරගෙන බලන්න. BLU එක. ඒක ෂේප් එකත් ඔයාලට පේනන. ඉතින් මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඔයාලට ෂේප් එක මතක ඇති. ඒත් මම ආයෙත් මේ වීඩියෝ එකෙත් පෙන්නන්නම්. මේක අර බොටල් එකේ ලොකු විශේෂතාවයක් නැති නිසා අර එකින් එක පෙන්නන්න ඕනේ නැහැ. මොකද බොටල් අපියරන්ස් එක ගැන හැම ලොකුවට මේ කතා කරන්න දෙයක් ඇත්තටම නැහැ. එකම විදිහට තමයි බොටල් තියෙන්නේ. මෙන්න මේ ෂේප් එකට තමයි men perfume එකේ 50 ml ratio එන්නේ. මෙන්න මේ ෂේප් එකට. ටිප් එකක් මේ විදිහට තමයි කලර්ස් ටික විතරයි ආවනේ වෙනස් වෙන කලර්ස් ස්මෙල් එක. මෙන්න මේ නම් මෙතන ඉස්සරහා ටික තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් ස්ප්‍රේ කරලා බලමු. මේක යාළුවනේ ටිකක් පොඩි ශරගතියක් තියෙනවා. ඒ වගේම හොඳ කූල් ස්මෙල් එකක් මේකේ තියෙනවා. කූල් and ස්වීට්. කියන්නේ කූලුයි ස්වීට් එකයි දෙකම නිකන් මික්ස් වෙලා වගේ. හොඳ සුවඳක් මේකේ තියෙනවා. හරියටම කිව්වොත් කූල් and ස්වීට්. ඒ වගේ ස්මෙල් එකක් තමයි මෙන්න මේ BLU එක කියන්නේ. මම හිතනවා මේක නම් පිරිමි අය කෙනෙක්ට ගොඩක් හොඳ පර්ෆියුම් එක. සාමාන්‍යයෙන් පිරිමි අය ටිකක් හොයන්නේ පොඩ්ඩක් කූල් and fresh type එකේ පර්ෆියුම්ස් නේ. ඉතින් මේක හොඳ පර්ෆියුම් එකක්. ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. සුවඳ හොඳයි මේකේ. ඊළඟට රෆ් හෝම් එක ගත්තම යාළුවනේ මේක පොඩ්ඩක් එන්නේ පොඩි අල පාවිච්චි කරලා තියෙනවා නම් ඩාර්ක් ඔකිඩ් පර්ෆියුම් එක. මම පින්තූරයක් දාන්න එන්නේ මේ පර්ෆියුම් එකට ගොඩාක් දුරට සමාන ස්මෙල් එකක් මේකේ එන්නේ. ඒ එච්චරම ස්වීට් නැහැ. ටිකක් ඒ හා සමාන සුවඳක් එන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් අර මෙන් ටයිප් එක කිව්වට මේක අර දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන් වගේ සුවඳක් තමයි මේකේ එන්නේ. ඒ කියන්නේ පොඩක් ඒ කියන්නේ අර යුනිසෙක්ස් ටයිප් එකට එන්නේ. ටිකක් මේක මට හරියටම කිව්වොත් මේක පොඩ්ඩක් අර ස්වීට් පැත්තටයි ඒ වගේම ටිකක් ඒ කියන්නේ කොහොමද මෙතන මේ සුවඳ ඇත්තටම හරි කියන්න හරි අමාරුයි. ඔව් මේක ගොඩක් ස්වීට් පැත්තට බාර පර්ෆියුම් එකක්. හැබැයි ගොඩාක්ම ස්වීට් නෑ. අර ඩාර්ක් බ්‍රවුන් ඔකිඩ් එක තරම් ස්වීට් නෑ. හැබැයි ඒකට ගොඩාක් දුරට සමාන ස්මෙල් එකක් තමයි මෙන්න මේ පර්ෆියුම් එකේ. මේක ගැන නම් පහසුවෙන් කියන්න පුළුවන්. මේක යාළුවනේ ෆ්‍රෙෂ් ස්මෙල් එකක් මේ පර්ෆියුම් එකේ තියෙන්නේ. ඉතින් ෆ්‍රෙෂ් ස්මෙල් එකක් හොයන කෙනෙක් නම්
ඔයා පිරිමි ෆ්‍රෙෂ් ස්මෙල් එකක් හොයන පිරිමි කෙනෙක් නම් මම මේක රෙකමන්ඩ් කරනවා. මේකේ හොඳ ෆ්‍රෙෂ් ස්මෙල් එකක් මේ ඉන්වෙෂන් කියන පර්ෆියුම් එකේ එනවා. ඉතින් මේ පර්ෆියුම්ස් 6 ගැන තමයි අපි අද කතා කරේ. මම අනිත් ඒවා කැඩුවේ නැත්තේ මට බොටල් අපියරන්ස් එක ගැන හැම ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. බොටල් ඔක්කොම එක වගේ නිසා. ඉතින් යාළුවනේ විශේෂ දේ තමයි මට ඔයාලට කියන්න ඕනේ. මේ එක පර්ෆියුම් එකක් මම විකුණන්නේ රුපියල් 750කට. ඉතින් මම වැලන්ටයින් එක නිසා අපේ යාළුවන්ට දැන් ගිෆ්ට් දෙන කාලෙනේ. ඉතින් ඒක නිසා මම හිතුවා මේ 50 ml පර්ෆියුම්ස් තුනක් ඔයාලට රුපියල් 2000කට දෙන්න. ඒ කියන්නේ ඒක මෙහෙමයි. මෙන් පර්ෆියුම් තුනක් වෙන්න ඕනෙත් නැහැ. ලේඩිස් පර්ෆියුම් තුනක් වෙන්න ඕනෙත් නැහැ. ඔයාලට කලර් මේ ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ලේඩිස් එකක් මෙන් දෙකක් ඒ වගේ කලර් මේ ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි එහෙම අනිවාර්යෙන් ගන්න කියලා එකකුත් නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ පර්ෆියුම් එක ගන්න ඕනේ එහෙම එකක් නැහැ. ඔයාලට කැමති තුනක් ඔයාලා කැමති විදිහට ඔයාලා ආස විදිහට සෙට් කරලා ගන්න පුළුවන්. ඉතින් පර්ෆියුම් තුනක්ම වෙන්නේ රුපියල් 1999යි. මේ ඔෆර් එක තියෙන්නේ පෙබ්‍රවරි 15 වෙනිකන් විතරයි. ඉතින් අද ඉඳලා මේක වැලිඩ් වෙනවා යාළුවනේ මේ ඔෆර් එක පෙබ්‍රවරි 6 වෙනිදා ඉඳලා පෙබ්‍රවරි 15 වෙනකන් ඔයාලට මේ ඔෆර් එක අපින් ගන්න පුළුවන්. 50 ml පර්ෆියුම් තුනක්ම වෙන්නේ රුපියල් 1999. ඒ වගේම තමයි යාළුවනේ මම මේ වීඩියෝ එකෙන්ම කියන්නම් මේ වල 100 ml පර්ෆියුම් එකත් අපි ගාව තියෙනවා. ඉතින් 100 ml පර්ෆියුම් එක වෙන්නේ යාළුවනේ අපි ගාව රුපියල් 1300යි. ඒකට අපි ෆ්‍රී අත්තර එකක් ඔයාලට දෙනවා. 1300යි වෙන්නේ ෆ්‍රී අත්තර 6 ml අත්තර එකක් අපි ඔයාලට දෙනවා. අත්තර එකත් ඔයාලට කැමති විදිහට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඒකත් මම වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. ඉතින් අත්තර ටික ඔයාලට අපින් කියන්නේ අපි ඔයාලට අවශ්‍ය අත්තර එක මොකක්ද කියලා අපි කියන්නේ අපි ගාව තියෙන අත්තර කලෙක්ෂන් එක අපි ඔයාලට ෆොටෝ එකක් දානවා. එතනින් ඔයාලට කැමති අත්තර එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මේකේ මේවල 22 ml පර්ෆියුම්ස් තියෙනවා. ඉතින් 22 ml පර්ෆියුම්ස් වලට අපි ඔෆර් එකක් යනවා. තුනක් ඔයාලට 999ට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පහක් ගන්නවා නම් ඔයාලට රුපියල් 1499කට අපින් පහක් ගන්න පුළුවන්. 22 ml. ඉතින් 50 ml තුනක් 1999යි. සෝරි සමා වෙන්න. 22 ml තුනක් 990යි. 22 ml කියන්නේ 22 ml පර්ෆියුම් ඔයාලට අපෙන් පහක් ගන්නවා නම් 1499කට ගන්න පුළුවන්. ඒ වගේම තමයි 50 ml පර්ෆියුම් තුනක් ගන්නවා නම් මේ ඔක්කොම යාළුවනේ ඒසියා බ්‍රෑන්ඩ් එක ගැන මම කතා කරන්නේ. 50 ml පර්ෆියුම් තුනක් ගන්නවා නම් රුපියල් 1999කටත් 100 ml පර්ෆියුම් එකක් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 1300කටත් ෆ්‍රී අත්තර එකක් එක්ක. ඉතින් ඔය ටික තමයි යාළුවනේ මට කියන්න තියෙන්නේ. ඉතින් වෙනද වගේම අදත් මගේ වීඩියෝ එක අවසන් වෙනකන් නරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම කලින් වීඩියෝ එකේ කිව්වා ඔයාලට මම giveaway එකක් දෙන්න තීරණය කරලා තියෙනවා. නිකන් giveaway එකක් නෙමෙයි පර්ෆියුම් giveaway එකක් කවුරුත්ම කරලා නැති සුපිරි පර්ෆියුම් ටිකක් තමයි මම ඔයාලට බෙදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු. ඒක මම බලාපොරොත්තු වෙන්නේ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ට විතර මම giveaway එකක් දෙන්න. අපි බලමු ඒක මම ඒ ගැන වැඩි විස්තර වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඔයාලට මොනවද කරන්න තියෙන්නේ? ඔයාලා කොහොමද giveaway එකට join වෙන්න ඕන? ඒ හැමදේම මම වීඩියෝ එකකින් අරන් එන්නම් යාළුවනේ. ඉතින් ඒ දෙන gift එකත් මම වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඉතින් බලමු අපි කවුරු පර්ෆියුම් එක දිනා ගන්න අවස්ථාවක් හම්බෙයිද දන්නේ නැහැ. අපි බලමු ඒක වෙන වීඩියෝ එකකින් අපි ඒ ගැන වැඩි විස්තර ටික කතා කරමු. ඉතින් මම අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට හැමෝටම එහෙනම් ජය වේවා.